ජූලි 29 වෙනිදා රෑ 11:10ට විතර සෝෂල් මීඩියා එකේ තැනින් තැන එක විදියේ පෝස්ට් වීඩියෝ ක්ලිප් ෂෙයා වෙන්න ගත්තේ ඇසිපිය ගහන සැනින්. මේ ගමුව මිනුවන්ගොඩ පාරේ බෝලවලාන 2 සහ 3 කණු අතරදී වෙච්ච ඒ සිදුවීම දැකපු ඕනම කෙනෙක්ගේ පපුව හොස් ගාලා පත්තු වෙන තරම් දරුණු සිදුවීමක් වුණා. මීගමුව පැත්තට අධික වේගයෙන් ආපු බයික් දෙකක් කන්ටේනර් එකේ වැදුනේ හිතා ගන්නවත් බැරි විදියට. මේ අනතුරින් අවුරුදු 18ක සහ 20ක කොල්ලෝ දෙන්නෙක් එතනම අවසන් ගමන් ගියා. තමන්ගේ ගමේ තමන් හඳුනන එකට රවුම් ගහපු කොල්ලෝ දෙන්නෙක් පාරමැද අවාසනාවන්ත විදියට අවසන් ගමන් ගිහින් ඉන්නව දැක්කම ඕනම මිනිසෙක්ගේ හිතේ කේන්තියක්, ශෝකයක් ඇතිවෙන එක සාධාරණයි. ඒක මනුස්ස ස්වභාවය. සිද්ධිය සැලුණු ගමන් කටාන පොලිසියෙන් එතනට ඇවිත් කන්ටේනර් රථයේ රියදුරුව අත්අඩංගුවට ගත්තා. සිද්ධිය බලන්න එතනට එකතු වුණු සෙනග අතරින් කිහිප දෙනෙක්ම එකපාරටම යක්ෂයා ආවේශ වුණා. යකෝ මුන් අපේ කොල්ලෝ දෙන්නෙක්ව නැති කළා, මේකට ගිනි තියපන්. කවුදෝ එකෙක් ගහපු කෑගැසීමකට අවට හිටපු තවත් පිරිසක් හෝගාලා එකතු වුණා. කිසිම පාලනයක් නැතිව තමන් කරන්නේ මොකද්ද කියලා හිතන්නේ නැතිව රැල්ලට ඇවිස්සුණු තරුණයන් ටිකක් එකතු වෙලා අර කන්ටේනර් එකට ගිනි තිබ්බා. ගිනිදැල් අහස උසට නැගෙද්දී සමහරු ඒ දිහා බලන් කෑ ගැසුවා, වීඩියෝ කළා. තමන් මොකද්දෝ ලොකු වීරකමක් කළා කියලා ඒ වෙලාවේ ඒ ගිනි තියපු උන්ට හිතෙන්නේ නැති. ඒත් ඒ මොහොතේ ඒ අය අමතක කරපු එකම එක දෙයක් තිබුණා. නීතිය කියන්නේ රැල්ලට නටන එකකට නෙවෙයි කියන එක. ගිනි තියලා අලු කරලා ගෙවල් වලට ගිහින් නිදාගත්තට පස්සේ ජූලි 30 හවස් වෙනකොට කතාව වෙනස් වුණා. ශ්‍රී ලංකා පොලිසිය තමන්ගේ නිල ෆේස්බුක් පිටුවෙන් සහ මාධ්‍ය හරහා රටටම ප්‍රකාශයක් නිකුත් කළා. CCTV දර්ශන සෝෂල් මීඩියා වීඩියෝ එකින් එක පරීක්ෂා කරපු පොලිසිය ජූලි 30 වෙනිදා හවස වෙනකොටම ගිනි තැබීමට ඍජුවම සම්බන්ධ වුණු අවුරුදු 20, 25 සහ 26 වයස්වල දාගොන්න සහ කිඹුලාපිටිය පැත්තේ සැකකරුවන් 3 දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. එතනින් නැවතුනේ නැහැ. සිද්ධිය උණු තැන දාලා ගිහින් තිබුණු තවත් බයික් එකක් පොලිසිය බාරයට ගත්තා. දැන් CCTV දර්ශන ඔස්සේ එදා මහරෑ රැල්ලට ඇවිස්සලා අනුන්ගේ දේපල වලට ගිනි තියන්න එකතු වුණු අනිත් අයටත් කට උත්තර නැති වෙන්නම පොලිසිය පරීක්ෂණ කරගෙන යනවා. දැන් අර එදා රෑ චණ්ඩි වගේ හැසිරුණු කොල්ලෝ ටික දැන් ගෙවල් වල හැංගිලා පොලිසියෙන් දොරට තට්ටු කරන එකන් බයින් ගැහෙමින් ඉන්නවා. පොඩ්ඩක් තේරුම් ගන්න. මේ ගිනි තැබීමෙන් උනේ මොකක්ද? නැතිවුණු අහිංසක ජීවිත දෙක ආපහු ලැබුණාද? නෑ. ඒ අම්මලා තාත්තලාගේ කඳුළු නැවතුනේ නෑ. ඒ තරුණයෝ දෙන්න ආයේ කිසිදාක එන්නේ නෑ. කන්ටේනර් එකට ගිනි තියපු එකෙන් ප්‍රශ්නය විසඳුණාද? නෑ. අනුන්ගේ දේපල විනාශ කිරීම කියන බරපතල අපරාධ චෝදනාව එල්ල වුණා. රැල්ලට ගිය තරුණයින්ට උනේ තමන්ගේ මුළු අනාගතයම රක්ෂිත බන්ධනාගාරයේ ඇතුලේ läගලා උසාවි ගානේ රස්තියාදු වෙලා පොලිස් පොතේ අපරාධකාරයෝ විදියට නම ලියවගෙන නාස්ති කරගන්න. අනතුරක් වුණාම ඕනෑම කෙනෙක්ට කේන්තියක් ඇතිවෙන එක සාධාරණයි. ඒක මනුස්සකම. ඒත් ඒ කේන්තිය උඩ නීතිය අතට අරගෙන රැල්ලට ඇවිස්සලා අනුන්ගේ දේපල වලට ගිනි තියන්න යන එක තරම් මහා මෝඩ වැඩක් තවත් නෑ. මේ සමාජයේ එක જાතියක් ඉන්නවා. උන් කරන්නේ ප්‍රශ්නයක් වුණාම පැත්තකට වෙලා අනිත් උන්ව අවුස්සන එක. හැබැයි මතක තියාගන්න, උන්ගේ කෑගැසීමට රැවටිලා ගිනි තියන්න යන්නේ උඹ නම් පොලිසිය ඇවිත් මාංචු දාන්නේ උඹේ අතට. රිමාන්ඩ් එකේ ලගින්න වෙන්නේ උඹට. අනාගතයේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් නැතිව ජොබ් එකක් කරගන්න බැරිව රට යන්න බැරුව විඳවන්න වෙන්නේ උඹට. අපේ රටේ ගොඩක් තරුණයින්ට වර්ධින තැන ඕකයි. ෂණිකව එන කෝපය නැත්නම් යාළුවෝ ටික එකතු වුණාම එන ගැම්මට මොහොතකට උඩින් යනවා. මොලේ වැඩ කරන්නේ නැතුව යනවා. ප්‍රශ්නයක් වුණාම නීතියට ඉඩ දීපන්. පොලිසියට, උසාවියට ඒකට අදාළ දඬුවම දෙන්න ඉඩ ඇරපන්. හැමදේටම වීඩියෝ කැමරා, CCTV තියෙන කාලෙක නීතියෙන් බේරෙන්න බෑ කියන එක මතක තියාගනින්. ෂණික කෝපයේ හින්දා ගන්න එක ගොන් තීරණයකින් මුළු ජීවිතේම අමාරුවේ වැටුනාම තමයි අමාරුව හොඳ වෙන්නේ. හැබැයි එතකොට ප්‍රමාද වැඩි.